මට අත් දෙක ලැබුණේ නැහැ. මට එක කකුලක් ලැබුණේ නැහැ. එතකොට ජීවිතේ එතකොට හැම දෙයක්ම අභියෝගයක්. හැම අඩියක්ම හැම තියෙන හැම පියවරක්ම අභියෝගයක්. ඉතින් නමුත් මම හිතන්නේ අපිට දෙයක් නැති වෙනකොට ඊට වඩා හොඳ දේවල් ගොඩක් අපිට ලැබෙනවා. ඉතින් මට මේ දේවල් නැති වෙනකොට මට මගේ කකුල ලැබුණා මට හොඳ හයිය හිතක් ලැබුණා. මට හොඳ පවුලක් ලැබුණා. අතින් අකුරු ලියන 1000ක් මැද්දේ කකුලෙන් අකුරු ලියන එකම කෙනා වෙන්න තරම් හයිය හිතක් මට තිබුණා. දැන් අපිට නම් රශ්මි අතක් රිදෙනවා නම් කකුලක් රිදෙනවා නම් අනිත් අතෙන් පොඩ්ඩක් අත ගෑ ගන්න පුළුවන්. වේදනාව සමනය කරගන්න පුළුවන්. ඔබ කොහොමද මේවට මුහුණ දෙන්නේ? ඒ ලෙවල් ලියද්දී දැන් කැම්පස් එකේ වුණත් ගොඩක් ලියන්න තියෙනවා. එතකොට කකුල රිදෙනවා. හිරි වැටෙනවා වෙලාවකට. චුට්ටක් ඉතින් කකුල පහළට දාගෙන චුට්ටක් ඉඳලා ආයෙ පටන් ගන්නවා. මොකද බං නවත්තන්න බෑ. ඉතින් ඒ ලෙවල් එක්සෑම් එකට කලින් මට ඔහොම කකුලේ කැක්කමක් හැදුනා. අපි ડોක්ටර්ස්ලා ගොඩ දෙනෙක් ළඟට ගියා. මොකද එක්සෑම් කිට්ටුයි එතකොට. ඊට පස්සේ කොහොම හරි ගිහිල්ලා එක ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් බෙහෙත් තරම් සනීප වුණා. මම එක්සෑම් ලිව්වා. ඊට පස්සේ රිසල්ට් එක ඒ සාමර්ථ්‍ය තුනත් අරගෙන මම ඊට පස්සේ ડોක්ටර්ව හම්බෙන්න ගියා. එතකොට මට මතක තියෙන කාරණාවක් ડોක්ටර් මගේ නම්බර් එක සේව් කරගත්තේ මිරකල් ගර්ල් කියලා. රශ්මි කිව්වහම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ගායිකාවක් විතරක් නෙමෙයි. ජාත්‍යන්තරයේ ජයගත්ත දියණියක්. මම හිතනවා ඒකත් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. 2017 වියට්නාමයේ තිබුණ Global IT Challenge 2017 කියලා කම්පිටිෂන් එකක්. ඉතින් ඒකට යන්න මට අවස්ථාව ලැබුණා. එතනදී සුපර් චැලෙන්ජර් කියන රන් පදක්කම ලංකාවට ගේන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒක මගේ ජීවිතේ ලොකු අචීව්මන්ට් එකක්. මොකද ගෝල්ඩ් මෙඩල් එකක් ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකකින් ගේනවා කියන්නේ ඒක මම වගේ කෙනෙක්ට විශේෂයෙන් ලොකුම අචීව්මන්ට් එකක්. දැන් ඔබ මේ කැලණි විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳවනේ ඉගෙන ගන්නේ. උපාධිය ගත්තට පස්සේ මොනවද කරන්න හිතාගන්නේ? කරියර් එක පැත්තෙන් ගත්තොත් මානව සම්පත් කළමනාකරණ අංශයෙන් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම මොටිවේෂනල් ස්පීකර් කෙනෙක්, ට්‍රේනර් කෙනෙක් විදිහට ලංකාවේ වගේම දවසක ඉන්ටර්නැෂනල් ස්ටේජ් එකත් රීච් කරන්න මගේ ගෝල් එක තියෙනවා. ඉතින් මේ දේවල් එක මියුසික් මගේ පැෂන් එක කොහොමද මම ඒක කරගෙන යනවා. ඉතින් ඒ දේවල් එක ඒ විදිහට අනාගතය හදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.